පොල් නිෂ්පාදනය පහත වැටීම නිසා ගෘහස්ථ භාවිතය සඳහා අවශ්‍ය වන පොල් වෙළඳපොළට නොලැබීමත් සමග එයට විකල්පයක් වශයෙන් වෙළඳපොලේ ඇති පිටිකල පොල්, දියර පොල් කිරිවෙනි පොල් ආශ්‍රිත නිෂ්පාදන කෙරෙහි පාරිභෝගිකයින්ගේ අවධානය යොමු කරවීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් 2025/5/29 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සහ දිවයිනේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් නියෝජිතයින් රැසක්ද සහභාගී වුණා. එහිදී සාධාරණ ලාභාන්තිකයක් තීරණය කිරීම තුළින් පාරිභෝගිකයට සහනයක් ලබා දීමත් පොල් ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට හුරුවීම වෙනුවෙන් පාරිභෝගිකයින් දිරිගැන්වීමත් පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබා දීමත් සම්බන්ධව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළා. පැමිණ සිටි සියලු නියෝජිතයින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයන්ද ලබා දෙනු ලැබුවා.